හරි ළමයි අපි 39 වෙනි ගාන බලමු. හරි. මෙන්න මෙහෙම M1 ස්කන්ධයක් සහ ආරෝපණය Q. M2 ස්කන්ධයක් සහ ආරෝපණය 2q වන අංශු දෙකක් වෘත්තාකාර පතයක ගමන් කරන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා මේ පෘෂ්ඨයෙන් ඉවතට. හරිද? මම මේ මුළු මේකේ මැන්දේ නෑ බල ලකුණු කරන්න ඕනේ නේද? මෙන්න මේ ආකාරي ඉස්සරහට තමයි තියෙන්නේ. අපෙන් අහනවා මෙන්න මේ අනුපාතය කීයද කියලා. හරි. මේ බලන්න. දැන් මේගොල්ලන් චලනය වෙනවනේ. හරිද? මේගොල්ලන් චලනය වෙනවා. ඒතර චලනය වෙනකොට චුම්බක ක්ෂේත්‍රය මෙහෙට තියෙනවා. හරිද? මේ ආරෝපණය මෙහෙට යනවා. ඒතර චුම්බක ක්ෂේත්‍රය ඔව් දිශාව වැරදි මම බැලුවා මොකද ඒ කියන්නේ හරි දිශාව වැරදි දිශාව මේ පැත්තට මේ බලන්න ඒතර චුම්බක ක්ෂේත්‍රයක් තියෙන මෙහෙට ආරෝපණය මෙහෙට යනවා කියන්නේ මේ පැත්තට තමයි ධාරාව චාචු දා ඒතර යාගේ බලය කොහොමද එන්නේ චුම්බක ක්ෂේත්‍රය ලම්බව තියෙනවා ධාරාව අරහෙට තියෙනවා බලය යටට හරිද මෙයා මත බලයක් තියෙනවා යටට මෙයාගෙත් එහෙමයි නේද F1 අපි તો මේ අංශය මෙතන ඉන්න මේ අංශය මෙතනට ආවා කියන මේ වගේ තැනක ඉතින් මෙහෙට චලනය වෙනකොට චුම්බක ඒත් බලය හැමතිස්සෙම කේන්ද්‍ර දෙසට නේ තියෙන්නේ කේන්ද්‍ර අභිසාරියව තියෙන්නේ මේ අංශුණත් මේ වගේ තැනකට ආව එයාගේ තියෙන කේන්ද්‍ර දෙසට හරිද චුම්බක ක්ෂේත්‍රය තමයි කේන්ද්‍ර අභිසාරී බලය දීලා තියෙන්නේ මේ ගානේ කියලා තේරුණාද ඒතර මෙයා වෘත්තාකාර පතයක යන්නේ මේ අංශුවත් වෘත්තාකාර පතවල යන්නේ ඒගොල්ලන් දේශ ප්‍රවේගයට ලම්බක දිශාවට එහෙම නැත්නම් කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙනවා කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන නිසා ඒක දීලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයෙන් චුම්බක ක්ෂේත්‍රය තිබ්බ බලන්න බෑ ආරෝපණයක් තියෙනවා හරිද ස්කන්ධයක් තිබ්බ කියලා බලයක් ඇතින්නේ නැහැ ආරෝපණය හින්දා චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ චලනය වෙනකොට බලයක් ඇතිලා තියෙනවා ඒක කේන්ද්‍ර අභිසාරී බලය විදිහට ඇවිල්ලා තියෙනවා චලිතයට ලම්බක දිශාවට නගන්නේ උදාහරණ මේ අංශුව මෙහෙම චලනය වෙනවා කියලා හිතන්නකෝ චලනය වෙනකොට චුම්බක ක්ෂේත්‍රය මේ දිශාවට තියෙන හින්දා ඒතර යාමත බලයක් ඇතිවෙනවා මේ අතට මෙයාගේ වේගය මෙහෙට බලය මෙහෙට ඒතර යා වෘත්තාකාර පතේ යන ගමන් මෙන්න මෙහෙම ඒතර විශ්ව කේන්ද්‍රය දෙසට මෙන්න මේ මෙයා කේන්ද්‍ර කරගත්ත පතේක යන්න ගන්න මෙහෙම හරිද ඕක තමයි වෙලා තියෙන්නේ හරි අපෙන් අහන්නේ මෙන්න මේ ස්කන්ධ අතර අනුපාතයනේ ස්කන්ධ අතර මෙන්න මේ ස්කන්ධ ප්‍රවේග අතර ගුණිතය අතර අනුපාතය හරි බලමු හරි මම මෙයාට ඉස්සර ගත්තොත් ඒ අංශුව අපි තුමු AB මේක A මේක B හරිද එහෙම ගත්තාම ඒ අංශුවට මම ගත්තොත් අපි තුමු යාගේ වේගය v1 මෙයාගේ වේගය v2 එතකොට මෙයාගේ වේගය v1 නම් එයාගේ කේන්ද්‍ර අභිසාරී බලය කීයද m1 v1 වර්ග බෙදීම r ඒ තමයි කේන්ද්‍ර අභිසාරී බලය f1 කියන්නේ හරි මම f1 එක මෙතන ගන්න කේන්ද්‍ර අභිසාරී බලය කියන්නේ ඔන්න ඕක හරි ඒකම සමානයි කේන්ද්‍ර අභිසාරී බලය අපිට තව ඉතින් කියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයෙන් ලබා දෙන බලය කියන හරිද කීයද bi bqv b q v1 හරිද හරි ওই විදිහම b අංශුවට දැම්මොත් මේ a අංශුවට b අංශුවට දැම්මොත් f2 සමානයි m2 v2 වර්ග බෙදීම 2r ස්කන්ධ දෙක m2 එයාගේ වේගය v2 කියලා ගත්තා එයාගේ අරය මෙතන ඉඳන් 2r දුරකින් තියෙනවා හරිද ඒක අපි ඒ විදිහට ලියන්න පුළුවන් සමාන bqv b q කියන්නේ කීයද එයාගේ ආරෝපණය 2q එයාගේ වේගය v2 හරිද හරි මම දැන් මෙන්න මේ සමීකරණ දෙයක් කියලා තියෙනවා මේ දෙවෙනි සමීකරණය මේ පළවෙනි සමීකරණය මම අපේ දිලා තියෙන m2 බෙදීම m1 m2 v2 බෙදීම m1 v1 එහෙනම් මම දෙවෙනි සමීකරණ එකෙන් බෙදනවා එතකොට ඒ කියන්නේ f2 බෙදීම f1 කියන්නේ අපිට ඒක වැදගත් නෑ මේක බෙදුවොත් ආයෙ තව ටික සුළු කරගන්න බලන්න මේ බලන්න මේක කැපෙනවා හරිද එතකොට මේකේ මේ පැත්තේ තියෙන්නේ මොකද m2 v2 බෙදීම 2යි r කියන එක. ඒක මේකෙන් බෙදනකොට m1 v1 යටට එනවා. මේ r එක උඩට යනවා. හරිද? මේකේ මොකද වෙන්නේ?
මේකේ 2BQ කියන එක තියෙනවා. අරගේ BQ කියන එක තියෙනවා. BQ කැපෙනවා. මේකේ R කැපෙනවා. එතකොට මෙතන එනවා M2 V2 බෙදීම මේ දෙක අපිට මෙහෙට යවන්න පුළුවන් නේ. හරිද? මෙතන ඉතුරු වෙන්නේ M1 V1 M2 V2. එතකොට මේ දෙකත් මෙතනට ගියාම 4ක් වෙනවා. උත්තරේ 4යි. එහෙනම් උත්තරය තියෙනවා 5. පැහැදිලිද?